ඔන්න ඉතින් අදත් බිනු එයාගේ ගෙදරින් එළියට බැහැලා එයාලගේ මල් වත්තේ ඇවිදින්න පටන් ගත්තා. බිනු හරි ආස දෙයක් තමයි මල් වත්තේ ඇවිදින එක. උදේට පිපුණු මල් බල බල තව තවත් ඉස්සරහට යන එක. ඉතින් මෙහෙම යනකොට බිනුට හම්බුණා එක ගහක අත්තක වහලා ඉන්න චූටි කුරුළු පැංචෙක්ව. බිනු හරි ආදරෙන් කුරුළු පැංච එක කතා කරා. කුරුළු පැංචත් බිනුට හරි ආදරෙන් කතා කළා. ඉතින් බිනුට හිතුණා මෙයාට කෑම මොනා හරි දෙන්න ඕනේ කියලා. බිනු ඉක්මනට ගිහිල්ලා එයාට චූටි පාන් කෑල්ලක් අරන් ආවා. අනේ චූටි කුරුල්ලා චූටි පාන් කෑල්ල හිමීට එයාගේ හොටෙන් කෑවා. ඒ කරලා මුළු දවසම බිනු එක හරි සතුටින් හිටියා. හැබැයි එක පාරටම මෙයා බිනුගේ අතේ ඇවිල්ලා වැහුවාම බිනු දකිනවා එයාගේ එක පිහාටුවක චූටි තුවාලයක් තියෙනවා. ඒක දැකලා බිනුට හරියට දුක හිතෙනවා. බිනු හිතා ගන්නවා මේ චූටි කුරුළු පැංචව එයා එක්කගෙන ගිහිල්ලා එයාගේ කාමරේ තියලා සුවපත් කරනවා කියලා. ඉතින් එහෙම හිතලා බිනු චූටි කුරුළු පැංචව අරගෙන එයා ඉන්න කාමරේට එනවා. කාමරේ ඉඳගෙන චූටි කුරුළු පැංචට කෑම කවනවා. ඒ වගේම බේත් දීලා එයාව ටිකෙන් ටික සනීප කරනවා. චූටි කුරුළු පැංචත් ටිකෙන් ටික ලොකු වෙනවා. එයා හරි සතුටින් හරි ආදරෙන් බිනු එක්ක ඒ කාමරේ ඉන්නවා. හැබැයි ටික දවසකින් බිනුට හිතෙනවා මෙයා මේ කාමරේ ඉන්නවට වැඩිය එයා පරිසරයට තමයි අයිති කියලා. ඉතින් බිනු කොච්චර දුකින් වුණත් තීරණය කරනවා මෙයාව ගෙනහිල්ලා කැලේට අතාරින්න. ඉතින් ටික දවසකින් බිනු එයාව කැලේට අතාරිනවා. චූටි කුරුළු පැංච වෙන් වෙලා යන දුකට බිනුට ඇඬුණත් එයා හිතනවා අපි ඇත්තටම ආදරේ කරනවා නම් ඒ ආදරේ තියෙන්නේ නිදහස ඇතුලේ කියලා. ඉතින් චූටි කුරුළු පැංචත් බිනුට ආදරෙන් සමුදීලා ඈත අහසේ පියඹලා යනවා. බිනු කුරුළු පැංච නොපෙනී යනකම්ම එයාට අත වනිනවා. ඒ වගේම හරි ආදරෙන් ඒ දිහා බලන් ඉන්නවා.